අයවන් වාසනාවන්තෝ ආදරණීය සුබදිනය ප්‍රාර්ථනා කරනවා ඓතිහාසික මේ සුන්දර දකුණු ලකේ මානවත් මොරවක්කොල්ලේ ආදරණීය සුඳුරු චූටි මල්කකලු ලෝකයක් වෙනුවෙන් හිස දෙයට හදවත පෝෂණය වුණු මානවත් බරුවන් ලෙසටත් සංස්කෘතිය හා ආගම දහමට නැඹුරු අපේකම කෙල උරුමය රකින්න රැකගෙන යන දරු පිරිසක් බවට නිර්මාණය කරන ගමන් මගේ කොටපොළ සලස්ස පෙර පාසල හැමදාමත් ඒ වෙනුවෙන් දරුවන්ට අවශ්‍ය හොඳම දේ හොඳම අයුරින් ලබා දෙන්නට ආදරයෙන් යුතුව පිළින කරන දා මේ සොඳුරු වසරක සූර්යා මීන රාශියේ සිට මේෂ රාශියට සම්ප්‍රාප්තිය මානවත් පෙළ මංගල්‍ය සූර්ය මංගල්‍ය කොටපොළ සලස්ස කෝකිල වසන්තය 2025 ආරම්භන්නට සදානම් මොහොතදී අදවසේදී ගෞරවාන්විත වැඩම කරවීම ඉතාමත්ම පින්බරව විජය පිරිවෙන් නියෝජ්‍ය පරිවේනාධිපති ඓතිහාසික ගැටබරු රාජමහා විහාරස්ථ බෙහෙරවැසි පට්ටිකර අවසරයි නම කියන්නට සරණ ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ ගෞරවාන්විත වැඩම කිරීම ඉතාමත්ම පින්බරව සහ ගෞරවාන්විතව කොටපොළ සනස කෝකිල වසන්තය වෙතට අදවසේදී සිදුව තිබෙන පින්බර මොහොතේදී ගෞරවනීය සම්භාව්‍ය ආත්මෝත්තං ගණනාවකගේ සම්ප්‍රාප්තිය කොටපොළ සනස මල්කකුළු වෙතට ආශිර්වාද කරන්නට බුරි දෙන්නට කොටපොළ සනස කෝකිල වසන්තය 2025 වෙතට තාමත්ම ගෞරවයෙන් යුතුව සම්ප්‍රාප්තිය සිදු කරන ආකාරය අපට දක්නට තිබෙන්නේ ඓතිහාසික මොරවක්කොල්ලේ හරි මැදය තුළ ඓතිහාසික ගැටබරු රාජමහා විහාරස්ථ පුදුබිම සමගාමීව ගොඩනැගුණු මේ අවශේෂ බිම් පරිසරයේ තවත් එක් සුදුරු බිමක ගැටබරු රාජමහා විහාරස්ථ පුදුමේ දේවාශිර්වාදය පින්බරව ලැබෙන භූමියක දරුවොත් එක්ක අපේකම අපේ උරුමය මේ සියල්ල ගැන කතා කරන්නට වෙන උණු දවසක් ලෙසට කොටබල සනස කෝකිල වසන්තය 2025 ආදරයෙන් යුතුව හැමදාට දැනෙන දවසක් ලෙසට සමීප කරමින් තිබෙන විට චෝටි මල්කකුළු 65 දෙනෙකුට උරුම වන සොඳුරු කෝකිල වසන්තයේ සිරි අසිරිය තුළ අපි සුදානම ගෞරවාන්විතව කවදත් මුල් තැන් වෙන් කළා නම් දරුවට හොඳම දේ හොඳම අයුරින් කියා දෙන්නට කොටපොළ සනස්ස පෙර පාසල නිරතුරුවම දයාබර ලොකු ටීචර් ශිරෝමි ලක්මාලි ආචාර්යතුමිය වගේම පහන් සිදු බලවත් මංගල්‍යයන් ගන්නාවේ
सूर्य मीन राशित मेष राशित संप्राप्ति मानव सुस्थित मंगल्य सूर्य मंगल्य नामे ප්‍රතින වසන්තය සමාරම්භයේ වෙතට ගාමත් ගෞරවණීය ආරාධනා ලැබ සම්ප්‍රාප්තිය ලබා දුන් ගෞරවනීය සම්බාධ්‍යාසනිකත්වයේ ගෞරවනීය ස්මෘති මංගල ප්‍රදීපේ සොඳුරු සංස්කෘතික මංගල්‍ය වෙතට ප්‍රතිබල සමස්ත පෙර පාසලේ පූජනීය වන්දනීය ගෞරවනීය ආරාධනා තුමාට ඉදුණා වූ විජය පිරිවෙන් නියෝජ්‍ය පරිවේනාධිපති ඓතිහාසික ගැටබරු රාජමහා විහාරස්ථ විහෙරවැසි පටිගල සරණ ගෞරවනීය සාම්දන් වහන්සේට පාදාභිවන්දනීයව නමස්කාර පූර්වකව සාදුකාරයක් පවත්වනා දෙවරගින් දෙවරක් නමස්කාරය කියන්ට පන්සිල් සමාදන් වෙන්න. නමෝ තස්සේ භගවතු බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි द्वितीयम्पि बुद्धं शरणं गच्छामि द्वितीयम्पि धम्मं शरणं गच्छामि द्वितीयम्पि संघं शरणं गच्छामि तृतीयम्पि बुद्धं शरणं गच्छामि तृतीयम्पि धम्मं शरणं गच्छामि तृतीयम्पि संघं शरणं गच्छामि पानातिपाता वेरमणि सिक्खापदं समादियामि अदिन्नादाना वेरमणि सिक्खापदं समादियामि कामेषु मिच्छाचारा वेरमणि सिक्खापदं समादियामि मुसावाधा वेरमणि सिक्खापदं समादियामि सुरामेरय मज्जपमादट्ठाना वेरमणि सिक्खापदं समादियामि साधुकारයක් පාත්වන්ට සදහවර කාරුණික පින්නතුනි ආදරණීය දුවන්තේ අද දවසේ කොට්ටපොළ සනස පෙර පාසල මූලික කරගන්න සන බොහොම වටින කියන චාරිත්‍ර සමුදායක් සිංහල අලුත් අවුරුද්ද මූලික කරගෙන ඉෂ්ට සිද්ධ වෙන අවස්ථාව අපේ ප්‍රධානාචාර්ය තුමිය නව පුරයුදයක් ඇති කරමින් කොටපොළ සනසල නව හැරවුම් ලක්ෂයකට ගෙන යමින් බොහොම කෙටි කාලමානයක් තුළ මේ හෙටලොව එළිය කරන්ට වෙරදරන පුංචි මල් පැතුරුවන්
මේ පුංචි දුවා දරුවන් විකසිත කරනු වස් බොහොම වටින කියන කටයුතු කාරණා මනවින් නිෂ්ඨ සිද්ධ කරන ආචාර්යතුමියක් විදියට බොහොම අලංකාරවත්ව මේ භූමිය මේ කටයුතු වලට ගැළපෙන ආකාරයට සූදානම් කරවලා පුංචි දරුවන්ට මේ සිංහල හින්දු අලුත් අවුරුද්ද කුමක්ද යන වග චාරිත්‍ර වාරිත්‍ර කුමක්ද යන වග පුංචි සංදියේදීම යම් අවබෝධයක් ඒ පුංචි සිත් සතන් තුළට ලබා දීලා කටයුතු කාරණා කිරීම පිළිබඳව හැමදාමත් වගේම මෙවරත් අපේ විහාරස්ථ මහා සංඝරත්නයේ විදියට පුණ්‍යානුමෝදනාවෙන් යුක්තව සිහිපත් කරන්ට යෙදෙනවා. අභියෝග ගොඩක් තියෙන නැති. මේ තියෙන්නේ වගේ අභියෝග දනුව දෙන්නෙක් තමයි ලොකු ටීචර් අභියෝගයක් වෙච්ච. කතාවට දක්ෂ අපේ දයාබර තනුල්‍ය පුතා ඉන්නවා මේ පැත්තෙන්. අර පැත්තෙන් බොවිනි දුව ඉන්නවා. සදානම ආපු ආදරණීය ගෞරවනීය සෑම දෙනාම තාමත්ම ගෞරවයෙන් යුතුව කොටුපොළ සනස 2025 කෝකිල වසන්තයේ වෙතට බොවිනි සහ තෙනුල්ලෙක් පිළිගන්නට යන්න හදන්නේ. අපි හොඳත් පොළ සන්නාදයක් දෙමු මේ පිළිගැනීමේ කතාවට අපි යොමු වෙනවා. Subuh Bobini. Ada hari malam senda masane de tenolnya. Oh neda Bobini. Ay, gaswala magigila sumulan ako. O yata ko hagi sadde nawada. Oh, Bobini. Ratinya sadde te rabang sadde. මගේ කම්පිරීලා අද අපේ අවුරුදු උත්සවය බලන්න පැමිණි හැමෝම පිළිගමුද? හා බොබිනි. අද අපේ අවුරුදු උත්සවය බලන්න පැමිණි ඉතා ආදරයෙන් ගෞරවයෙන් පිළිගනු ලැබෙනවා. ස්තුති මම බොවිනි. අද උත්සවය බලන්න පැමිණි සියලුදෙනාම ඉතා ආදරෙන් ගෞරවයෙන් පිළිගන්නවා. ස්තුති. නාබර ප්‍රභාස් පුතා සහ තිසර පුතා එක්ක සහ අපේ ආදරණීය අනිත් පොලිත්‍යොත් එක්ක යන්නට මේ කෝකිල වසන්තයේ රබන් සුරල් හඬයි ඔබට හෙළි.
ඔය විදියට කොටපල සනස්ස කෝකිල වසන්තේ රබන් පද පැත්තෙන් ඈතට යද්දී රබන් හොයන්න විතරක් නෙවෙයි මේ කොටපල සනස්ස පොඩිත්ව කැමති හරි අපූර්වට අත්පා පොඩි තාලයට හසුරුවමින් ලස්සනට නටන්නත් කියන වග